සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් මම මේ සූදානම් වෙලා ඉන්නේ. මෙම රැකියා අවස්ථාව මොකක්ද? ඒ වගේම මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මොනවද කියලා අපි බලමු. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය දෙපාර්තමේන්තු ගත තනතුරුවල 3 වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රෝහල් සහ ආයතනවල ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය දෙපාර්තමේන්තු ගත පහත තනතුරේ පවතින පුරප්පාඩු පිරවීමටයි සුදුසුකම් සහිත අයගෙන් අයදුම්පත් කැඳවන්නේ. තනතුරු පුරප්පාඩුව වෙන්නේ සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ. ඒ වගේම මොවුන්ගේ පුරප්පාඩු 1939ක් පවතිනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. අවශ්‍ය සුදුසුකම් මීළඟට අපි බලමු. සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කරන එක අනිවාර්ය වෙනවා. අධ්‍යාපනික සුදුසුකම් විදිහට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසින් සම්මාන දෙකක්, ඒ කියන්නේ සාමාර්ථ දෙකක් සහිතව විෂයන් 6කින් ඔබ සමත් වී තියෙන්නට ඕන. එහෙම නොමැතිනම් තනතුරට අදාළ ක්ෂේත්‍රයේ NVQ 3 වන මට්ටම හෝ ඊට ඉහළ මට්ටමක් ඔබ ලබා තිබිය යුතුයි. වෘත්තීය සුදුසුකම් විදිහට අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් විදිහට මොවුන් සලකනවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට වගේම තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත වන්නට ඕන. ඊට අමතරව ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට එම සුදුසුකම් සෑම ආකාරයකින්ම ඔබ සම්පූර්ණ කරලා තියෙන්නට ඕන. ඔබේ වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. මොවුන් මෙම තනතුර සඳහා බඳවා ගනු ලබන්නේ ව්‍යුහගත සමුඛ පරීක්ෂණයක් මගින්. මොවුන් සඳහන් කළ තියෙන ආකාරයට මෙම තනතුර සඳහා විවිධ දීමනාත් හිමි වෙනවා 2026 වර්ෂයේ ආරම්භක වැටුප විදිහට රුපියල් 38,863ක් දක්වලා තියෙනවා. මීළඟට අපි බලමු මේ සඳහා සේවයේ නියුක්ත කරවීමේදී කොන්දේස කිහිපයක් මොවුන් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර වන අතර බඳවා ගනු ලබන නිලධාරීන් සේවය කිරීමට කැමැති ඉහත දිස්ත්‍රික්ක අතරින් දිස්ත්‍රික්ක 3ක් ප්‍රමුඛතාවයේ පරිදි පිළිවෙලින් සඳහන් කළ යුතු අතර පුරප්පාඩු ප්‍රමාණය සහ අවශ්‍යතාවයේ මත ඔබ අයදුම් කරන දිස්ත්‍රික්කයම ඔබට නොලැබී යන්නටත් පුළුවන්. කුසලතාවයේ හා පවතින පුරප්පාඩු ප්‍රමාණය මත තෝරා ගනු ලබන දිස්ත්‍රික්කය තුළ අනිවාර්යෙන් අවුරුදු 5ක සේවය කර තිබිය යුතුයි. අවුරුදු 5ක් සේවය කළ යුතුයි. එම කාලය තුළ ස්ථාන මාරු වීම සලකා බලනු නොලැබේ. ඒ වගේම සේවා අවශ්‍යතාවය මත දිවයිනේ ඕනෑම ස්ථානයක සේවය කිරීමට ඔබ බැඳී සිටිය යුතුයි. මෙම තනතුර ස්ථීර තනතුරක් කියලත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මීළඟට අපි බලමු මේ තනතුර සඳහා නිවැරදිව අයදුම්පත් යොමු කරන්නේ කොයි ආකාරයටද කියලා. සියලුම අයදුම්කරුවන් තම අයදුම්පත වෙබ් අඩවිය ඇති ආදර්ශ අයදුම් පත්‍රයේ අනුව A4 කඩදාසියක පිළියෙල කර තම භාෂා මාධ්‍යෙන්ම තමන්ගේ අත්තකුරෙන්ම පැහැදිලි ලෙස සම්පූර්ණ කර එවන්නට ඕන. අයදුම්පත බහලන කවරේ වම්පස ඉහළ කෙළවරේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තනතුරු සඳහා බඳවා ගැනීම 2025 යනුවෙන් ඊටම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. 2026
ජනවාරි මාස 12 වන දිනට පෙර හෝ එදිනට පෙර ලැබෙන පරිදි අධ්‍යක්ෂ පාලන 4 ශාඛාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවසිරිපාය අංක 385 පූජ්‍ය බද්දේගම විමල වංශ හිමි මාවත කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්නට ඕන. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ සඳහා අවශ්‍ය වන ආයුධම්පත මේ වීඩියෝ එක පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. නැවතත් මම සඳහන් කරන්නම් ආයුධම්පත් බාර ගනු ලබන අවසාන දිනය වෙන්නේ 2026 ජනවාරි මාසේ 12 වන දින. ආයුධම්පත පිළියෙල කර ගන්නා විට එහි ශීර්ෂයේ සඳහන් විභාගයේ 9 සිංහල ආයුධම්පත්වල සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසියෙන්ද දෙමළ ආයුධම්පත්වල දෙමළ භාෂාවට අමතරව ඉංග්‍රීසියෙන්ද සඳහන් කරන්නට ඕන. ආයුධම්පත් එවීමෙන් පසුව ඒ සම්බන්ධව සිදුවන වෙනස් වීම් කිසිවක් පිළිබඳව මොවුන් සලකා බලන්නේ නැහැ කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ ඔබේ අත්සන සාතික කරන්නට ඕන. රාජ්‍යයේ පාසලක විදුහල්පතිවරියකු, සමාදාන විනිශ්චයකාරවරියකු, දියුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරී බලයලත් නිලධාරියෙකු, පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරන නිලධාරියෙක් හෝ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ අධ්‍යාපන පරිපාලන සේවයේ හෝ රජයේ ගණකාධිකාරී සේවයේ රුපියල් 7,03,920කට වැඩි මූලික වාර්ෂික වැටුපක් ලබන රජයේ ස්ථීර තනතුරක් දරන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු හෝ විසින් අයදුම්කරුගේ හෝ අයදුම්කාරියගේ අත්සන සහතික කරන්නට ඕන. ඒත් එක්කම ආයුධම් පත්‍රය පිරවීමේදී ඉතා සැලකිලිමත්ව නිවැරදි තොරතුරු ඔයාලා සපයන්න අමතක කරන්න එපා. මොවුන් සඳහන් කරලා තියෙනවා සාවාද්‍ය තොරතුරු සහිත ආයුධම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒත් එක්කම ඔබ තනතුරට බඳවා ගැනීමෙන් පසුව හෝ සාවාද්‍ය තොරතුරක් ඇතැයි තහවුරු නොතින් එහෙම ඔබව තනතුරෙන් පහ කරනවා කියලත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මෙම තනතුර සම්බන්ධයෙන් ඔබට වෙනත් ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා ඔයාලගේ ගැටලු නිරාකරණය කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ තනතුර සම්බන්ධයෙන් තවදුරටත් ඔයාලට දැනගන්නට දේවල් තියෙනවා නම් ඔයාලගේ ප්‍රශ්නය කමෙන්ට් සෙක්ෂන් එකේ විදිහටම යොමු කරන්නත් පුළුවන්. ඒ වගේම කලින් සඳහන් කරපු ආකාරයටම ඔබට පුළුවන් ඔබේ ආයුධම්පත ලබා ගන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන්. එහෙනම් මේ වගේ දිනපතා අලුත් වන රැකියාව අවස්ථා ගැන දැනගන්න ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.